මං ලියපු අලුත්ම පොත තමයි මේ දිවිරළ පෙළ. මේක තමයි මං ලියපු 10 වෙනි පොත. මේ පොත මම ලිව්වේ මං හිතුවා මගේ ජීවිතය අවසන් වෙන්න ඉස්සෙල්ලා සිංහලෙන් මගේ මව් භාෂෙන් පොතක් ලියන්න ඕනේ කියලා. ඒකයි මම මේ පොත ලිව්වේ. ලියුවයින් පස්සේ මට අවබෝධ වුණා මේකේ එක්තරා වැදගත්කමක් තියෙනවා කියලා. මොකද සමාජයේ හරස් කඩක් පෙන්눔 කරනවා මේකේ. දරිද්‍රතාවය සහ ඒ නිසා ඇතිවන බලපෑම්. දුප්පත් අය දරිද්‍රතාවයේ පීඩනය නිසා විවිධාකාරයෙන් ඒගොල්ලෝ ප්‍රතිචාර දක්වනවා. සමහර අය දරුණු වෙනවා. සමහර අය කපටිකම් කරනවා. සමහර අය එහෙම නැතුව අවංකව දරු සෙනෙහසින් යුක්තව එහෙම කටයුතු කරනවා. ඒ වගේම මේකේ පෙන්වනවා ප්‍රචණ්ඩත්වයේ කාන්තාවන්ට එරෙහි පවුලේ බිරිඳට විරුද්ධව සහ ඒ විදිහට කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ දරුවන්ට විඳින්න සිදුවෙන ප්‍රචණ්ඩත්වයේ ඒ වගේම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කරුණු පොලිසියේ අයට සිදුවන කරදර ඒ වගේ දේවලුත් මේකෙත් පෙන්වන්න කරනවා. දේශපාලනය සම්බන්ධයෙන් තියෙනවා ටිකක්. මොකද මේකේ ප්‍රධාන චරිතය රටේ අගමැති වෙන නිසා. නමුත් මේ පොතේ තියෙනවා අවසාන කොටසේ ඉතාමත් අවංක පිරිසිදු ප්‍රේම සම්බන්ධයක්. ඒවත් අද වර්තමාන ලෝකේ පවතිනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ කවුරුත් කැමති වෙයි ඒකට. සරසවි පොත්හල ඔබ ඇවිත් ගැවසෙන්න.